ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඉතින් අදත් මම ඔයාලට රසවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද ඔයාලට මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ පැණිපොල් පිරුණු පැණිපොල් කැවුම් හදන විදිය තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සමහර පැතිවල මේ කැවුමට කොමල වටන් කියලාත් කියනවා. ඉතින් කුරුණෑගල පැත්තේ වගේ එහෙම බහුලව දකින්න ලැබෙන අවුරුදු කෑමක් තමයි මේ පැණිපොල් පිරුණු පැණිපොල් කැවුම්. ඉතින් අපි බලමු කොහොමද මේ කැවුම් එක හදාගන්නේ කියලා. මෙතන මම අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 200යි. තෙත හාල් පිටි නෙවෙයි කඩෙන් ගත්තු හාල් පිටි එක තමයි මම අද පාවිච්චි කරන්නේ. සීනි ග්‍රෑම් 50යි. ලුණු කුඩු තේ හැඳි භාගයයි. සූදුරු තේ හැඳි 1යි. මහදුරු තේ හැඳි 1යි. පැණි කෝප්පයක් සාමාන්‍යයෙන් මිලිලීටර් 200ක් වගේ පැණි වලින් අරගන්න. අඬු කෝප්ප එකක් වගේ. පාන් පිටි හාල් පිටි වලට සම ප්‍රමාණයට අරගන්න ග්‍රෑම් 200ක් පාන් පිටි. ඒ වගේම මම හැමදාමත් ගන්නවා වගේ තේ වතුර තමයි අරන් තියෙන්නේ මේ මිශ්‍රණය අනා ගන්න. ඉතින් මේක මේ කැවුම් අනන මිශ්‍රණය තමයි කැවුමටම අනන මිශ්‍රණය තමයි මේ අපි අනාගන්නේ. පාන් පිටි ග්‍රෑම් 200යි, හාල් පිටි ග්‍රෑම් 200යි, සීනි ග්‍රෑම් 50යි, සූදුරු, මහදුරු, ලුණු කුඩු ඔක්කොම එකට දාලා මේ විදියට හොඳට කලවම් කරගන්න ඕනේ. පැණි කෝප්පේ දාලා කලවම් කරගන්නවා. ඉතින් ඔයාලට තෙත හාල් පිටි ගන්නත් පුළුවන්. කඩෙන් තියෙන කඩේ හාල් පිටි එකක් ගන්නත් පුළුවන්. ඉතින් මම අරගෙන තියෙන්නේ තෙත හාල් පිටි නෙවෙයි කඩේ හාල් පිටි. ඉතින් ඔයාලා තෙත හාල් පිටි ගන්නවා නම් ඔයාලට අවශ්‍ය වන තේ වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්, අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ප්‍රමාණයක් කියන්න බෑ තේ වතුර වලට. ඔයාලා රස්නේ වතුරෙන් නෙවෙයි තේ වතුරෙන් නෙවෙයි අනා ගන්න ඕනේ. නිමුණු තේ වතුරෙන් තමයි මම මේක අනාගන්නේ. ඉතින් හොඳට තේ වතුර ටික ටික එකතු කරන ගමන් හොඳට මේ මිශ්‍රණය අනා ගන්න. ගොඩාක් දිය වැඩි වුණොත් එහෙම ඔයාලගේ කැවුම හොඳට වැක්කිරෙන්නේ නැහැ. තෙල් එකේදී විසිරෙන්න බලයි. ඒ නිසා ඔයාලා මේ තේ වතුර එකතු කරලා දිය කරගනිද්දී ටික ටික එකතු කරන ගමන් මිශ්‍ර කරගන්න. මෙන්න මේ වගේ එක දිගට වැක්කිරෙන පදමට ඔයාලා මේ මිශ්‍රණය දිය කරගන්න ඕනේ. දැන් මේක පැයක් එකහමාරක් වගේ වහලා තියලා තියන්න. ඊට පස්සේ අපි බලමු කොහොමද පැණි පොල් එක හදාගන්නේ කියලා. මෙතන ග්‍රෑම් 100ක පොල් තියෙනවා, ගාගත්තු පොල්. ග්‍රෑම් 100ක සීනි, සූදුරු හෝ එනසාල් ඇට දෙකෙන් එකක් අරගන්න. කුරුඳු පොතු කෑල්ලක් අරන් තියෙනවා. ලුණු බොහොමම ස්වල්පයක් තමයි අවශ්‍ය වෙන්නේ. වතුර කෝප්ප භාගයයි. මේ වතුර කෝප්පේ භාගේ පස්සේ හොඳට උණු කරලා අරගන්න. මුලින්ම භාජනයක් ලිපේ තියලා මම සීනි ටික කැරමල් කරගන්න තමයි හදන්නේ. සීනි ටිකෙන් සීනි මේස හැඳි දෙකක් විතර දාලා හොඳට සීනි ටික කැරමල් වෙන්න මේ විදිහට අඩු ගින්දරේ ලිපේ තියලා තියන්න. එතකොට මෙන්න මේ වගේ දුඹුරු පාටට හොඳට මේක දිය වෙනවා ලිපේදී. ඊට පස්සේ මේ හොඳටම මේ සීනි ටික දිය වුණාට පස්සේ මේක හොඳට පෙන දාගෙන එනකොට ඔයාලා අරගත්තු වතුර කෝප්ප භාගේ ඒක හොඳට රත් කරගන්න ඕනේ. නටන වතුර එක තමයි මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. වතුර කෝප්ප භාගෙම මම මෙතෙන්ට එකතු කරගත්තා. එකතු කරලා මේ ටික හොඳට කලවම් කරලා දිය වෙන්න ඇරලා ඉතිරි සීනි ටිකත් ඔක්කොම මෙතනට එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳට සීනි ටික දිය වෙනකන් හොඳට දිය කරගන්න. සීනි ටික හොඳට දිය වුණාට පස්සේ අපි අර මම මෙතන දැන් සූදුරු නෙවෙයි එනසාල් ඇට දෙක තමයි දාගන්නේ. මොකද අපි මිශ්‍රණයට සූදුරු මහදුරු එකතු කරගත්තු නිසා පොල් පැණියකට මම එනසාල් ඇට දෙකක් තමයි කුඩු කරලා එකතු කරගත්තේ. කුරුඳු පොතු කෑල්ලත් මෙතෙන්ටම දාලා මේ ටික හොඳට තෙල් මේ සීනි පැණි එකේ හොඳට පැණි ටිකට හොඳට මේ රස අල්ලන්න දාලා තියාගන්න මුලින්ම. ඊට පස්සේ ලුණු ටිකත් එකතු කරා. ලුණු ටික එකතු කරලා කලවම් කරලා ඔයාලා ගාගත්තු පොල් ටික එකතු කරගන්න. පොල් ග්‍රෑම් 100යි. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති මේ ඉස්ම ගතිය හොඳට තියෙනවා. මෙන්න මේ වගේ හොඳට ඉස්ම ගතිය හිටින්න මුලින්ම අරගන්න. මොකද මේ පැණි පොල් එක අපි වෙන දේවල් වලට පාවිච්චි කරන ඒවට වඩා හොඳටම මලව ගන්න ඕනේ. ඉතින් මේ
පොල් පැණි එකේ හොඳට මැලවෙන්න ඕනේ. හොඳට තැම්බෙන්න ඕනේ. මොකද අපි කල් තියාගන්න ඕනේනේ කැවුම හදලා. දවස් කීපයක් අපි තියාගන්නවා. ඒ නිසා පොල් නරක් වෙන්නේ නැති වෙන්න හොඳට මැලවෙන්න මේ සීනි ටික එක්ක හොඳට පොල් ටික මැලවිලා මෙන්න මේ වගේ ඉස්ම ගතිය හොඳට මිහිඳෙනකන් අඩු ගින්දරේ ලිපේ තියලා පොල් පැණි එක හදාගන්න ඕනේ. දැන් මේ ඔයාලට හොඳට පේනවා ඇති මේක මේ හොඳට ඇලෙන ගතියට තියෙනවා. දැන් මේ අපි හදාගත්තු පොල් පැණි ටික හොඳට නිමුණට පස්සේ මෙන්න මේ වගේ චූටි චූටි බෝල හදාගන්න ඕනේ. ඉතින් මම අතට තෙල් චුට්ටක් ගාලා අරගෙන මෙන්න මේ විදියට චූටි චූටි බෝලි වලට මේක බෝල හදාගන්නවා. ඉතින් දැන් ඔයාලට පේනවාද මේ පොල් පැණි එක හොඳටම මේ පැණි ගතියට හොඳට ඇලෙන ගතියට තියෙනවා. මෙන්න මේ වගේ හොඳට ඔයාලගේ ඇලෙන පදමට පොල් පැණි ටික හදාගන්න. එතකොට ඔයාලට කැවුම් ටික හදාගනිද්දී තෙල් එකේදී මේ පොල් පැණි ටික විසිරෙන්නේත් නැහැ. හොඳට මේ වගේ තදට ගුලි හදාගන්න. එතකොට ඔයාලට කැවුම් ටික ප්‍රශ්න නැතුව හදාගන්න පුළුවන්. කැඩෙන්නේ විසිරෙන්නේ තෙල් එකේදී දිය වෙන්නේ එහෙම මුකුත් වෙන්නේ නැහැ. මේ විදියට හොඳට පැණි පොල් ටික හදලා ගුලි කරගත්තාම. දැන් මේ තියෙන්නේ අපි අර විදියට පැය එකමාරක් විතර තියාගත්තු මිශ්‍රණය. දැන් ඔයාලට මේ පේනව නේද මේ චූටි චූටි බුබුලු දාලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ පිටි එක හොඳට පිපිලා තියෙන්නේ. ඉතින් දැන් බලන්න මෙන්න මේ විදියට එක දිගට වැක්කෙන ප්‍රමාණයට මේ පිටි මිශ්‍රණයේ උකු ගතිය තියෙන්න ඕනේ. දැන් අපි තෙල් ටිකක් එහෙම ලිපේ තියලා කැවුම් උයා ගන්න ගමු. මෙන්න උයා ගන්නකොට ඔයාලා මෙන්න මේ වගේ එක මිසුර එකක් ගන්න පාවිච්චි කරන්න තියාගන්න. තෙල් එක හොඳට රත් වෙලාද කියලා බලන්න පුළුවන් ඔයාලට මේ පිටි මිශ්‍රණයේ බිඳුවක් දාලා බිඳුව යටට වැටිලා ටක් ගාලා උඩ එනවා නම් ඔයාලගේ තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් මේ රත් වෙච්ච තෙල් එකට මෙන්න මේ වගේ පිටි මිශ්‍රණයෙන් රවුමක් වක් කරන්න. අඩියට රවුම වැක්කරුවාට පස්සේ වටෙන් පෙන දාගෙන මැද්දට එනවා. ඒ මැද්දට එනකොට ඔයාලට පුළුවන් ඔයාලා හදාගත්තු පැණි පොල් බෝලයක් මෙන්න මේ වගේ මැද්දට තියලා හිමීට කූරකින් මෙන්න මේ වගේ චුට්ටක් ඇතුළට තද කරලා අල්ලගෙන ඉන්න. එතකොට මේකේ මේ ඇතුලේ තියෙන අමු පිටි මිශ්‍රණයෙන් වටේට ඇවිල්ලා පිම්බිලා මේ පැණි පොල් බෝලේ ගිල්ලලා තියාගන්න ඕනේ. ඉතින් මදි පාඩුවට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පිටි මිශ්‍රණයෙන් චුට්ටක් විතර උඩට ඉහලා උඩ වහගන්න. දැන් මේකට හොඳට උඩට තෙල් හැන්දකින් තෙල් ටිකක් ඉහලා මෙන්න මේ වගේ පිච්චුණාට පස්සේ මේක අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරවලා චුට්ටක් විතර මෙන්න මේ වගේ තද කරන්න. තද කරලා දෙපැත්ත හරවන ගමන් මේක දෙපැත්තම හොඳට පුච්ච ගන්න. මෙන්න මේ විදිහට හොඳට රන්වන් පාට වෙන්න පුච්ච ගන්න ඕනේ. ඉතින් මම තව එකක් ඔයාලට දාලා පෙන්නන්නම්. මේක හැඳි කැවුම් හදනකොට වගේ පිම්බිලා එන්නේ නැහැ එකපාරට. මොකද අපි මැද්දට පැණි පොල් බෝලයක් දාන නිසා. මෙන්න මේ වගේ රවුමක් වැක්කිරුවා. මෙන්න මේ වගේ වටෙන් පෙන දාලා හොඳට මේ වෙනකොට මේ වගේ පැණි පොල් බෝලයක් මැද්දට තිබ්බා. කූරෙන් මෙන්න මේ වගේ චුට්ටක් විතර තද කරලා දෙපැත්තට හොලවන්න. එතකොට නිකම්ම මේ පැණි පොල් බෝලේ ඇතුළට යනවා. අමු පිටි තීනේවෙන් උඩට ඉස්සිලා මේ බෝලේ යට යනවා. ඊට පස්සේ මදි පාඩුවට ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පිටි මිශ්‍රණයෙන් චුට්ටක් උඩට වත් කරලා තෙල් හැන්දෙන් උඩ වහලා පුච්ච ගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හරවලා චුට්ටක් විතර අඩියට මේක තද කරාම මේ ඉස්සිලා එන්නේ නැතුව ගානට යට අඩියත් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අවුරුදු කෑමක් තමයි. කැවුම් හදනවා වගේ කොණ්ඩේ ගන්න දඟලන්න අමාරු නැහැ. හරිම රසවත්. ඉතින් ඔයාලා මේ පාර අවුරුද්දට හදලා බලන්න. මෙන්න මේ ප්‍රමාණයට තමයි ඔයාලා ගින්දර තියාගන්න ඕනේ තෙල් එක රත් වුණාට පස්සේ. ඔයාලා මේ තෙල් ප්‍රමාණයත් මේ තාච්චියට දාගන්නකොට ගොඩාක් තෙල් දාගන්න එපා. සෙන්ටිමීටර 1මාරක් අඟලකට ටිකක් අඩුවෙන් වගේ තෙල් ප්‍රමාණය උස තියාගන්න. එතකොට ඔයාලට කැවුම හදාගන්න හරිම ලේසියි. ගොඩාක් තෙල් වැඩි වුණොත් මේ කැවුම හදාගන්න අමාරුයි. තෙල් ගොඩක් නැතුව සෙන්ටිමීටර 1මාරක් අඟලකට ටිකක් කිට්ටු වෙන්න වගේ තමයි තෙල් එකේ උස ප්‍රමාණය තියාගන්න ඕනේ. මම තවත් එකක් දාලා පෙන්නන්නම්. ඔන්න බලන්න රවුමක් අඩියට වැක්කිරුවා.
වටෙන් පෙන දාගෙන එනකොට පොල් පැණි බෝලයක් මෙතන මැද්දට තියලා චුට්ටක් මේ කූරෙන් තද කරන්න. තද කරනකොට අර වටේ තියෙන අමු පිටි වලින් ඒක උඩට ගිලිලා යනවා. ඊට පස්සේ මදි පාඩුවට මෙන්න මේ වගේ උඩින් වහගන්න පිටි චුට්ටක් වක් කරගන්න. ඊට පස්සේ හොඳට තෙල් හැන්දෙන් තෙල් වක් කරන්න. අනිත් පැත්ත හරවලා චුට්ටක් තද කරලා නැවත දෙපැත්තම හොඳට පුච්ච ගන්න. ඔයාලගේ පොල් පැණි කැවුම් එක දැන් ලෑස්ති. ඉතින් මම එකක් ඔයාලට කඩලත් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි මේ විදිහට හදාගත්තු පැණි පොල් කැවුම් ටික. හැඳි කැවුම් වගේම රසවත් මම එකක් ඔයාලට කඩලා පෙන්නන්නම් ඇතුළ කොහොමද කියලා. ඉතින් මේ බලන්න මැද්දේ පැණි පොල් පිරීලා තිනවා. තාමත් ඔයාලා මේ අවුරුදු කෑම අවුරුදු මේසෙට එකතු කරගෙන නැත්නම් මේ අවුරුද්දේ හදලා බලන්න. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්නම්. අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.